හෙලෝ කොහොමද මගේ යාළුවනේ අද මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට Arrowhead එකක් මතින් app open කරන විදිහ. අපි screen එක touch වෙන්නේ නැත්තම් ඒක touch ලේසියෙන්ම අපිට අතවත් තියන්න නැතුව touch කරන විදිහ ඒ වගේන app එකක්. ඔයගොල්ලෝ මේකට MB 8ක් වගේ යනවා. අපි බලමු වැඩි කතා නැතුව app එක බලන්න. මෙහෙම ඔයගොල්ලෝ Play Store එකට ගිහලා search bar එක open කරගෙන මේ මන් තියෙන්නේ මේක උන් කරගන්න ඕනේ. ගිහලා install කරන්න ඕනේ. මේ MB 8යි ගානක් 1 million downloads තියෙනවා. අපි දැන් මේක install කරමු. හරි යාළුවනේ මේ මං කියපු app එක දැන් download වුණා. අපි බලමු මොකද ඒකෙන් කරන්න ඕනේ කියලා. අපි දැන් මෙහෙම ගියාම agree account continue කියලා එනවා. අපි ඒක කරලා මේක අපි ටච් කරන්න ඕනේ මුලින්ම. ටච් කරලා ඊට පස්සේ while using the app කියන එක ටච් කරලා ඊට පස්සේ අනිත් එකට ටච් කරලා එතකොට අපි කෙලින්ම settings වලට එනවා. ඒකෙන් අපි අර download කරගත්ත app එක හොයන්න ඕනේ. ඔයාලා allow display our other apps කියලා ඒක බලනවා. ඊට පස්සේ මුල් home එකට එනවා. ඊට පස්සේ අනිත් එක බලනවා. බලා මේකේ මුල් එක දාගන්න ඕනේ අපි. ඊට පස්සේ ඒක allow කරනවා. කරලා මේක බලන්න ඕනේ. ඊට පස්සේ next එක බලනවා යාළුවනේ. හරිද? ඊට පස්සේ මෙහෙම එනවා. ඊට පස්සේ අපි මේක මෙහෙම ටච් කරොත් උඩින් අපේ cam එක on වෙලා මේ එනවා Arrowhead එකක්. අනිත් එක බොහොම බෙට voice commands දීලා එක එකව කර හැකි. මම මේක බලනවා. මේ දැක්කද මේ උඩින් මේක මතුවෙනවා. බෙන්න අපේ mouse අර මේව එක ඔන්න දැන් මේ පෙන්වන්න ඕගොල්ලෝ මොකද කරන්න තියෙන්නේ කියලා. අපි මේක ටෙස්ට් කරලා බලමු. මුලින්ම අපි යමු YouTube එකට. දැන් අපි ඔළුව මෙහෙම හරවන්න ඕනේ ඒක ගාවට. බලන්න ඕනේ ඒක දිහා. මට නම් හරියට පුරුදු නෑ. ඔන්න යාළුවනේ ඔන්නත් බලන්න දැන් මේක මෙව වෙනවා. එක ඇස්පිල්ලමක් ගෙවුණු ඉවරයි. ඔන්න යාළුවනේ ඔන්න ඒක උඩට මං ගෙනාවා. අන්න දැක්කද යාළුවනේ? එහෙම තමයි කරන්න තියෙන්නේ. අද මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මං එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. හැමෝටම good bye.